අයිබෝන් කියලා පිළිගන්නවා මගේ channel එකට. මම අද ඔයාලට කතා කරන්නේ ඉතාලි භාෂාවේ පුරුෂ ලිංග ඒක වචන නාමපද සහ පුරුෂ ලිංග බහු වචන නාමපද ගැන. අපි මේක හරිම ලේසි. අපි බලමු ඕනම වචනයක් ඉතාලි වචනයක් ඕ අකුරෙන් අවසන් වෙනවා නම් ඒක පුරුෂ ලිංග ඒක වචන නාමපදයක් වෙනවා. ඕ අකුරෙන් අවසන් වෙනවා නම් උදාහරණයක් විදිහට තාවොලෝ ලීබ්‍රෝ බම්බීනෝ. එතකොට මේ වචන තාවොලෝ එක ඉවර වෙන්නේ ඕ අකුරෙන්, ලීබ්‍රෝ ඉවර වෙන්නේ ඕ අකුරෙන්, බම්බීනෝ ඉවර වෙන්නේ ඕ අකුරෙන්. මේ ඕ අකුරෙන් ඉවර වෙන වචන වලට ඉල් කියන ප්‍රත්‍යය තමයි ඉස්සරහට අපි දාන්නේ. අපි උදාහරණ බලමු. ඔන්න මම උදාහරණ 10ක් ගෙනල්ලා තියෙනවා. අපි ඒ උදාහරණ 10 බලමු. එතකොට ඔයාලට ටිකක් තේරෙයි. මේ රගස්සෝ කියන වචනේ තේරුම පිරිමි ළමයා රගස්සෝ. එතකොට මේක ඕ අකුරෙන් ඉවර වෙලා නිසා ඒකට මෙතන එක පිරිමි ළමයා. එතකොට මේක පුරුෂ ලිංග ඒක වචන පදයක්. ඉල් කියන ප්‍රත්‍යය තමයි දාන්නේ. ඕ අකුරෙන් ඉවර වෙලා නිසා ඉල් ප්‍රත්‍යය දානවා. මේක බලන්න දෙවැනි එක බම්බීනෝ. බම්බීනෝ එකත් ඕ අකුරෙන් ඉවර වෙලා තියෙනවා. කුඩා පිරිමි දරුවට තමයි බම්බීනෝ කියලා කියන්නේ. ඒකෙත් ඕ අකුරෙන් ඉවර නිසා ඉල් ප්‍රත්‍යය තමයි දාන්නේ. එතකොට ඉල් බම්බීනෝ කියලා තමයි පාවිච්චි කරන්නේ. ඉල් රගස්සෝ ඉල් බම්බීනෝ. ඊළඟ වචනේ අපි බලමු. තාවොලෝ. තාවොලෝ කියලා කියන්නේ මේසයට, ටේබල් එකට. එතකොට මේක ඕ අකුරෙන් ඉවර වෙලා තියෙන නිසා ඒකට අපි ඉල් කියන ප්‍රත්‍යය දානවා. ඉල් තාවොලෝ මේසය. එක මේසයක්. පියත්තෝ. පියත්තෝ කියලා කියන්නේ පිඟානට. පියත්තෝ කියලා කියන්නේ පිඟානට ප්ලේට් එකට. එතකොට මේකත් ඕ අකුරෙන් ඉවරලා නිසා ඉල් කියන ප්‍රත්‍යය දානවා. ඉල් පියත්තෝ කියන්නේ එක පිඟානක්. අපි ඊළඟ වචනේ බලමු උදාහරණ ලීබ්‍රෝ. ලීබ්‍රෝ කියලා කියන්නේ පොතට, බුක් එකට. එතකොට ඒකත් ඕ අකුරෙන් ඉවර වෙලා තියෙනවා. ඒක නිසා ඒකටත් දාන්නේ ඉල් ලීබ්‍රෝ. ඉල් ලීබ්‍රෝ කිව්වොත් එක පොතයි. කොදෙර්නෝ. කොදෙර්නෝ කියන්නේ නෝට්බුක් එකක්. එහෙම නැත්නම් අභ්‍යාස පොතක් වගේ එකකට කියන්නේ කොදෙර්නෝ කියලා. ඒකටත් ඕ අකුරෙන් ඉවර වෙලා නිසා ඉල් කියන ප්‍රත්‍යය තමයි දාන්නේ. ඉල් කොදෙර්නෝ. අභ්‍යාස පොත. මේකත් බලන්නකෝ. කොල්තෙල්ලෝ. කොල්තෙල්ලෝ කියලා කියන්නේ පිහියට ඕ අකුරෙන් ඉවර වෙලා ඉල් කොල්තෙල්ලෝ කියලා තමයි කියන්නේ. එක පිහියක්. කුක්කියායෝ. කුක්කියායෝ කියන වචනේත් ඕ අකුරෙන් ඉවර වෙලා නිසා ඉල් කුක්කියායෝ කියලා කියන්නේ මෙතන ස්පූන් එකක් එක හැන්දයි කියන එක. අපි 9 වෙනි උදාහරණය බලමු. ගාත්තෝ. ගාත්තෝ කියලා කියන්නේ පූසට. එතකොට ඉල් ගාත්තෝ කියවොත් එක පූසයි. ඉල් ගාත්තෝ එක පූසයි. නියෝනාතෝ. නියෝනාතෝ කියලා කියනවා චූටි අත දරුවට. අර ඉන්ෆන්ට් කියන්නේ අන්න ඒ වගේ. නෙෝනාතෝ. නෙෝනාතෝ කියලා කියන්නේ එයාගෙත් ඕ අකුරෙන් ඉවර වෙලා නිසා ඒ වචනේ ඉල් නියෝනාතෝ. මේකත් පුරුෂ ලිංග ඒක වචන නාම පදයක්. ඉල් නියෝනාතෝ එක අත දරුවයි. අපි බලමු දැන් මේවා කොහොමද බහු වචන වෙන්නේ කියලා. මේ ඉතාලි භාෂාවේ පුරුෂ ලිංග ඒක වචන පද බහු වචන කරන්න ඉල් කියන ප්‍රත්‍යය මෙන්න මේ ඊ අකුර. ඉතාලි භාෂාවෙන් ඊ කියලානේ කියන්නේ අය වලට. ඊ අකුර සහ මේ ඕ අකුරත් ඊ අකුරක් බවට පත් වෙනවා අන්තිම අකුර. ඒ විදිහට දාලා තමයි බහු වචනේ හැදෙන්නේ. ඉල් එක අපි මේක ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් I නැත්තම් ඊ. ඉල් එක ඊ වෙනවා කියලා තමයි කියන්නේ. ඉල් එක ඊ වෙනවා. මෙතන ඕ එක ඒකත් ඊ වෙනවා. ඉල් රගස්සෝ පිරිමි ළමයා. ඊ රගස්සී වෙද්දි පිරිමි ළමයි කියලා තමයි ගන්නෙ. පිරිමි ළමයි. ඊ රගස්සී. ඉල් රගස්සෝ එක පිරිමි ළමයා. ඊ රගස්සී පිරිමි ළමයි කිහිප දෙනෙක් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක්. ඉල් බම්බීනෝ. කුඩා පිරිමි එක දරුවයි. ඊ බම්බීනි කිව්වොත් කුඩා පිරිමි ළමයි දෙකකට වඩා වැඩි ප්‍රමාණයක්. බහු වචන. ඉල් ඊ වෙනවා. ඕ ඊ වෙනවා.
අපි දැන් ඔයාලට තේරෙනවා ඇති අංක 3 බලමු. il tavolo එකතු වායයි ඊ තාවොලි. ඊ තාවොලි කියන්නේ තාවලෝ කියන්නේ මේ ටේබල් එක මේසයට. එතකොට එක මේසයයි තාවොලි කිව්වහම මේස ගොඩයි. il piatto පිඟාන. පිඟාත්තු කියන්නේ පිඟාන. ඒක ඊ පියාති උනහම ප්ලේට්ස් ගොඩක්, පිඟාන් ගොඩක්. ඊළඟ උදාහරණේ il libro i libri. il libro කියන්නේ එක පොතයි, i libri කියන්නේ පොත් ගොඩක්. il quaderno එක අභ්‍යාස පොතයි, i quaderni notebooks ගොඩක්, අභ්‍යාස පොත් ගොඩක්. il coltello පිහිය i coltelli පිහි ගොඩක්, දෙකකට වඩා වැඩි ප්‍රමාණයක්. il cucchiaio හැන්ද. මෙතන පොඩ්ඩක් බලන්න. il cucchiaio මෙතන o අකුර ඉවර වෙන්නේ. එතකොට අපි මේ o අකුර අයින් කරලා මෙතෙන්ටත් e අකුරක් මෙහෙම දැම්මොත් මෙතන e අකුරු දෙකක් තියෙනවනේ. දෙකම දාන්න එක අකුරයි දාන්නේ. i cucchiai කියලා තමයි ශබ්ද වෙන්නේ. il cucchiaio කියන්නේ හැන්ද, එක හැන්දයි. i cucchiai කියන්නේ හැඳි ගොඩයි. අංක 9 il gatto පූසා i gatti පූස ගොඩයි. il neonato i neonati අතදරුව ගොඩයි. මේක තමයි ප්ලූරල් ෆෝම් එක. කියන්නේ බහුවචන. පුරුෂලිංග ඒකවචන, පුරුෂලිංග බහුවචන. මං හිතනවා ඔයාලට පොඩ්ඩක් හරි තේරෙන්න ඇති කියලා. මොකක් හරි තේරුනේ නැත්නම් යටින් කමෙන්ට් එකක් දාන්න. චූටි වෙනස්කම් හැම භාෂාවකම වගේ තියෙනවා, නීති රීති විදිහට යන. ඒ වගේ ඒවා ඇරෙන්න මේ ඕ අකුරෙන් අවසන් වන හැම වචනයක්ම පුරුෂලිංග ඒක වචන නාමපද. අයි අකුරෙන් අවසන් වෙලා තිබ්බොත් අපි දන්නවා මේක පුරුෂලිංග බහුවචන නාමපදයක් කියලා. අන්න ඒ විදිහට තමයි අපි හොයාගන්නේ. අපි ඉස්සර වෙලාම ඕ අකුරෙන් ඉවරලා තියෙන පදයක් නම් අපි දන්නවා මේක පුරුෂලිංග ඒක වචන කියලා. මෙතන ඊ අකුර, මෙතන අයි කියලා කිව්වට ඊ අකුරෙන් ඉවර වෙලා තියෙනවා නම් අපි දන්නවා ඒක පුරුෂලිංග බහුවචන පදයක් කියලා. එතකොට අපි මෙතනට දාන්න ඕන ඊ ප්‍රත්‍යයමයි. ඊ දැම්මුත් තමයි මෙතනට ඊ ගාත්ති කියලා හැදෙන්නේ. අයි අකුරෙන් ඉවර වෙලා නම් මෙතනට ඊ තමයි දාන්න ඕන. මෙතනට ඉල් කියලා දාන්න බෑ. ඉල් ගාත්ති කියන්න බෑ. ඉල් ගාත්තෝ ඊ ගාත්ති. අන්න ඒ වගේ. ඉතින් තවත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලට සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.